MBS के विशन YouTube නාලිකාවේ අද සියනතු ගම්මානයේ අමුතුමාකාරී සුවිශේෂී වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා මේ මොහොතේ ගමේ අය පමණක් නෙවෙයි පිට ප්‍රදේශවලත් අපේ ආදරණීය හිතවතුන් හිතවතියන්ගේ කොණ්ඩ රැවුල් කැපීම සහ මේකප් දෑම මෙන්න මේ කටයුතු සඳහා කණ්ඩායමක් පැමිණ සිටිනවා. ඉතින් මේ කටයුත්ත අද මේ ගමේ කෙරෙන්නේ නොමිලේ. ඉතින් ඔබට පේනවා ඇති එය යොසුලුව මේ තරුණ කණ්ඩායමක් යොසුලුව එම කාර්යය යෙදෙන ආකාරය. ඉතින් අපි අහලා බලමු එන් කෙනෙක්ගෙන් අපි අහලා බලමු මේ මොකද්ද මේ වගේ දෙයක් අපිට මේ කරන්න අරමුණ මොකද්ද මේ වගේ දෙයක් මේක සාමාන්‍යයෙන් සුවිශේෂී කටයුත්තක්. මොකද මේ වගේ දේවල් හැමතැනම කරන්නේ නැහැ. ඔබ දන්නවා කොණ්ඩයක් රැවුලක් කපා ගන්න ගියත් මුදලින් රුපියල් 300ක් එහෙම නැත්නම් කොණ්ඩේ රැවුලයි දෙකම කැපුවොත් මුදල් රුපියල් 500ක් 600ක් විතර වියදම් වෙනවා අද කාලේ හැටියට. මේකප් එකක් දැම්මොත් සම්පූර්ණ වශයෙන් ඒ වියදම් වෙන ගාණ කියන්නත් බෑ. සාමාන්‍ය රුපියල් 3000 4000 5000 වගේ ගණන් වලටත් වියදම් වෙනවා. ඉතින් මේ කාර්යය නොමිලෙම කරන්න හේතුව මොකද? අද මේ ගම්මානට ඇවිල්ලා. ඇයි මේ වගේ මං හිතන්නේ මේ තරුණ කණ්ඩායමක් ඉන්නේ මේ පුහුණු වෙන කණ්ඩායමක්ද මේ වගේ කටයුත්තක් කරන්නේ ඇයි කියලා අපි අහමු කෙනෙක්ගෙන් කවුරු හරි. අපිට කැමති කෙනෙක් ඉදිරිපත් වෙන කැමති කෙනෙක් අපිට ඔව් මෙයාද? අපි ඉන්නවා මේ කණ්ඩායමේ නායකතුමා. අපි අහන්න කැමති මේ ආයිබෝන් අපිට කියන්න පුළුවන්ද මේ මහත්මයා මේ අද මේ මෙහාට එනු මේ පේනවා මදි මේ හරි අපිට කියන්න මහත්මයා මේ ඔබේ නම මුලින්ම මම ප්‍රදීප් මම තමයි මේ සම්මි සැලොන් එකේ මේ පාඨමාලා හදාරවන්නේ. ඉතින් අපේ ලංකාවේ විවිධාකාර පැතිවලින් ආපු ළමයි ටිකක් තමයි මෙහි ඉන්නේ. ඉතින් මේගොල්ලෝ දවස් 15 පාඨමාලාවේ අවසාන ප්‍රැක්ටිකලි වර්ක්ෂොප් එක තමයි මේ කරන්නේ. හොඳයි. ඉතින් මේ ගම තෝරා ගැනීමේ අදහස මොකක්ද අපිට? අපි කොහොමද මේ ළමයින්ට අර ප්‍රායෝගික පුහුණුව විතරයි තමයි ලබා දෙන්නේ. ඒතර ඩමි බැලුම් බෝල වල පාවිච්චි යූස් කරන්නේ නැතුව මේගොල්ලන්ට 100% ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් එකක් විතර තමයි අපේ ඇකඩමි මේ පාඨමාලාව යන්නේ. එතෙන්දී මේගොල්ලන්ට අපි කොහොමද දවස් 15 තුළ කොණ්ඩ 100ක් 50ක් වගේ කැපෙන ප්‍රමාණයක් අපි හදාගන්න යනවා. හොඳයි. එතෙන්දී මෙහෙ අපි දුෂ්කර ගම්මානයක් නිසා සහ අපි කියන්නේ මේගොල්ලන්ට වෘත්තියක් උගන්වනවා වගේම මේගොල්ලොන්ගෙන් අපිට සමාජයට දෙන්න පුළුවන් අපි ආයතනයක් දෙන්න පුළුවන් පහසු කියන්නේ මේ සමාජ සත්කාරයක් තමයි අපි අද ඒක නිසා තමයි මෙහි අපි මේක තෝරගත්තේ. දැන් බොහොමත් මිසුති ඉතින් අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන මොකද මගේ කොණ්ඩ රැවුල කැපුවේ නැතත් අද අපේ ගම්මානේ බොහෝ දෙනෙක්ගේ කොණ්ඩ රැවුල් කපලා මම හිතන්නේ මේ අවශ්‍ය ඩයි කිරීම ඒ ආදී දේවල් කරනවා මම හිතන විදිහට. ඒ හැම දෙයක්ම කරන ඔබතුමාලා දක්වපු සහයෝගයේ ස්තුතියි. මේ දරුවන්ට ලබා දෙන්න ওই ප්‍රැක්ටිකල් පුහුණුව ගැන අපි බොහොම සතුටු වෙනවා. බොහොමත් ස්තුතියි අපේ ගම්මානට පැමිණීම ගැන. ඉතින් විෂන් MBS के විෂන් YouTube නාලිකාවට අදහස් දැක්වීමට ඉදිරිපත් වීම ගැනත් අපි බොහොමත්ම ස්තුතියි. Thank you. Thank you. බොහොම ස්තුතියි.